මාසික විදුලි බිල අතර ලැබුණාම මෙච්චර ලොකු බිලක් ආවේ කොහොමද කියලා පුදුම වෙන අවස්ථා ඔයාටත් ඇති. සමහර විට ඔයා ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන මුදල පවා ඒකට මදි වෙන්න පුළුවන්. ලැබෙන ආදායමෙන් මාසෙ පුරා තියෙන වියදම් බොහොම අමාරුවෙන් කළමනාකරණය කරගන්න අපිට මෙන්න මේ වගේ අනපේක්ෂිත වියදමක් කියන්නේ දරා ගන්න අපහසු ලොකු බරක්. හැබැයි ඔයාගේ නිවසේ විදුලි බිල මේ විදිහට ඉහළ යනවා නම් ඒ ඉහළ යන්නේ වෙනත් කිසිම හේතුවක් නිසා නෙවෙයි. ඔයාගේ හෝ ඔයාගේ නිවසේ ඉන්න සමාජිකයන්ගේ නොදැනුවත්කම නිසා එදිනෙදා සිද්ධ වෙන ඊටාම සරල වැරදි කිහිපයක ප්‍රතිඵලයක් විදිහටයි. ඉතින් අපේ අතින් වෙන ඒ වැරදි මොනවද කියලා නිවැරදිව හඳුනාගෙන ඒවා සකස් කරගන්න පුළුවන් නම් මාසික විදුලි බිල ඔයාගේ බජට් එකට ගැලපෙන විදිහට පාලනය කරගන්න ඔයාට පුළුවන්. ඉතින් අද Bright Beauty World අපි ඔයත් එක්ක කතා කරන්න යන්නේ අනවශ්‍ය විදුලි බිලක් ලැබීම වළක්වාගෙන අපේ මුදල් ඉතිරි කරගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමවේද කිහිපයක් පිළිබඳව. ආරාධනා කරන ගමන් රැඳිලා ඉන්න කියලා මේ වටිනා වීඩියෝවේ අවසානයේ තෙක්ම මේ වගේ වැදගත් කරුණු ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරලා bell icon එක press කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අංක 1 ස්ටෑන්ඩ් බයි මාෆියාව. අපි අපේ නිවෙස්වල කරන පළවෙනිම වැරද්ද තමයි ස්ටෑන්ඩ් බයි මාෆියාව. සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල තියෙන රූපවාහිනිය, පරිගණකය, ලැප්ටොප් එක වගේ උපකරණ භාවිතයෙන් පස්සේ අපි ස්විච් එකෙන් සම්පූර්ණයෙන්ම ඕෆ් කරන්නේ නැතුව රිමෝට් එකෙන් විතරක් ඕෆ් කරලා ස්ටෑන්ඩ් බයි මට්ටමේ තියන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි ඔයා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ ස්ටෑන්ඩ් බයි මොඩ් එකේ උපකරණයක් තියෙනවා කියන්නේ ඒ තුළින් නොපෙනී විදුලිය උරාබීමක් සිද්ධ වෙනවා කියන එක. තාක්ෂණිකව අපි මේකට කියන්නේ ෆැන්ටම් ලෝඩ් එහෙම නැත්නම් වැම්පයර් ලෝඩ් කියලා. උදාහරණයක් විදිහට අපි කතා කරොත් ඔයාගේ රූපවාහිනියේ ස්ටෑන්ඩ් බයි මොඩ් එකේ තියෙනකොට එක පැයකට විදුලිය වොට් 2ක වගේ ප්‍රමාණයක් වැය වෙනවා. ඔයාට හිතෙන්න පුළුවන් වොට් 2ක් කියන්නේ ඊටම සුළු ප්‍රමාණයක් නේ කියලා. හැබැයි මතක තියාගන්න ඒ එක පැයකට විතරයි. මේ වොට් 2කේ ප්‍රමාණය දවසේ පැය 24න් ඒ වගේම මාසේ දවස් 30න් වැඩි කරලා බලන්න. රූපවාහිනිය විතරක් නෙවෙයි ඔයාගේ නිවසේ තියෙන පරිගණකය, මයික්‍රෝවේව් උදුන්, සෙටප් එක, සෙටප් බොක්ස් එක වගේ උපකරණ 5ක් හෝ 10ක් මේ විදිහට හැමදාම ස්ටෑන්ඩ් බයි මොඩ් එකේ තිබ්බොත් මාසේ අන්තිමට නොදැනුවත්වම නාස්ති වෙන විදුලිය කොච්චරක්ද? මේක ඔයාගේ මුදල් පසුබිම්බෙන් අනවශ්‍ය විදිහට මුදල් නාස්ති වීමක් විතරක් නෙවෙයි රටක් හැටියට අපිට තියෙන ජාතික විදුලි පද්ධතියටත් ඒක ගැටලුවක්. ඒ නිසා විදුලිය ඉතිරි කිරීම ඔයාගේ සාක්කුවට වගේම රටටත් කරන ලොකු යහපතක්. ඒ නිසා අදම මේ පුංචි වැරද්ද වෙනස් කරගන්න උත්සාහ කරන්න. භාවිතයෙන් පසු රිමෝට් එකෙන් විතරක් නෙවෙයි ප්‍රධාන ස්විච් පුවරුවෙන්ම ප්ලග් එක ඕෆ් කරන්න වග බලා ගන්න. අංක 2 ශීතකරණය සහ දොර විවෘත කිරීමේ වැරැද්ද. අපේ නිවසල වැඩිපුරම විදුලිය නාස්ති වෙන තවත් ප්‍රධානම දෙයක් තමයි ශීතකරණය. ශීතකරණයේ දොර නිතර ඇරීම සහ වැඩි වෙලාවක් විවෘත කරගෙන සිටීම නිසා මෙච්චර විදුලියක් නාස්ති වෙනවා කියලා ඔයා නිකමටවත් හිතන්නේ නැතුව ඇති. මේක හරියට පැහැදිලි කරන්න අපි උදාහරණයක් බලමු. ඔයා ශීතකරණයේ ඇතුලෙන් මොනවා හරි දෙයක් ගන්න. එහෙම නැත්නම් ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලන්න දොර විවෘත කරගෙන විනාඩියක් විතර බලාගෙන ඉන්නවා කියලා හිතන්න. අන්න ඒ විනාඩිය ඇතුළත ශීතකරණයට පිටත තියෙන උණුසුම් වාතය ඇතුළට ගිහින් එහි අභ්‍යන්තර උෂ්ණත්වය එකපාරටම ඉහළ යනවා. එතකොට සිද්ධ වෙන්නේ ඇතුළත උෂ්ණත්වය නැවතත් තිබුණු සිසිල් මට්ටමට ගන්න ශීතකරණයේ මෝටරයට එහෙම නැත්නම් කොම්ප්‍රෙසර් එකකට වෙනදට වඩා වැඩි විදුලි ප්‍රමාණයක් අරගෙන වැඩි මහන්සියක් වෙලා වැඩ කරන්න වෙන එක. මේක දවසකට කී පාරක් අපේ අතින් වෙනවද? ඒ නිසා මේකට කරන්න පුළුවන් හොඳම සහ ප්‍රායෝගික විසඳුම තමයි ශීතකරණයේ දොර අරින්න කලින් Tamanට එකෙන් ගන්න ඕනේ මොකක්ද කියන එක හිතින් පොඩ්ඩක් මතක් කරගෙන ඉන්න එක. විවිධ පරීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා ශීතකරණයේ දොර තප්පර 10කට වඩා විවෘත කරලා තියන්නේ නැතුව අවශ්‍ය දේ ඉක්මනට ඉවතට ගන්නවා නම් විදුලි නාස්තිය විශාල වශයෙන් පාලනය කරගන්න පුළුවන් කියලා. අංක 3 විදුලි බල්බ නිවැරදිව තෝරා ගැනීම. ඔයාට කවදා හරි හිතලා තියෙනවද ඔයාගේ නිවස ආලෝකමත් කරන්න ඔයා තෝරගෙන තියෙන නිවැරදි බල්බ වර්ගයමද කියලා? වර්තමානයේ වෙනකොට ගොඩක් දෙනෙක් LED බල්බ භාවිතයට පුරුදු වෙලා හිටියා. තාමත් සමහර නිවෙස්වල පැරණි කහ පාට ආලෝකය දෙන තාපදීප්ත බල්බ එහෙමත් නැත්නම් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන ෆිලමන්ට් බල්බ වගේම CFL බල්බ පාවිච්චි කරන අවස්ථා දකින්න ලැබෙනවා.
පැරණි ෆිලමන්ට් බල්බයකින් අපිට අවශ්‍ය ආලෝකය ලබා ගන්න විදුලිය වොට් 60ක් විතර වැය වෙනවා. හැබැයි ඒ වෙනුවට නවීන LED බල්බයක් පාවිච්චි කළොත් ඒ සමාන ආලෝකයම ලබා ගන්න වැය වෙන්නේ විදුලිය වොට් 6ක් හෝ 8ක් වැනි ඉතාම සුළු ප්‍රමාණයක් පමණයි. ඔයාට පේන ආලෝකයේ කිසිම වෙනසක් නැතුව හැබැයි විදුලි පරිභෝජනය දසගුණයකින් විතර අඩු කරගන්න LED තාක්ෂණය මගින් පුළුවන්. ඒ නිසා ඔයා තාමත් නිවසේ කොහේ හරි තැනක අර පැරණි ෆිලමන්ට් බල්බ පාවිච්චි කරනවා නම් දැන් ඒ හැම එකක්ම LED බල්බ වලට මාරු කරන්න කාලය හරි. අංක 4 වායු සමීකරණ නිවැරදිව භාවිතා කිරීම. අපේ නිවෙස්වල වගේම සමහර කාර්යාලවලටත් සෑහෙන වටින ඒ වගේම විදුලි බිලට ලොකු බලපෑමක් කරන තවත් දෙයක් තමයි වායු සමීකරණය. එහෙම නැත්නම් AC එක. මේක හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියන කාරණේ අපි හැමෝම දැනගත යුතු දෙයක්. සාමාන්‍යයෙන් පරිසරයේ තියෙන රස්නය අධික වෙලාවට ඉක්මනින් සිසිලස ලබා ගන්න ගොඩක් දෙනෙක් කරන්නේ AC එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 16ට හෝ 18කට වගේ ඊටම අඩු අගයකට දාන එකයි. හැබැයි තාක්ෂණික පරීක්ෂණ මගින් හොයාගෙන තියෙන ආකාරයට AC එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් 15ට දැමීමේදී ඒ සඳහා වැය වෙන විදුලි පරිභෝජනය 3%කින් විතර ඉහළ යනවා. එහෙනම් මොකක්ද මේකට තියෙන නිවැරදිම විසඳුම? සාමාන්‍යයෙන් මිනිස් සිරුරට වඩාත්ම සුව පහසු වගේම විදුලිය පාලනය කරගන්න පුළුවන් හොඳම උෂ්ණත්ව සීමාව වෙන්නේ සෙල්සියස් අංශක 24 හෝ 25 කියන මට්ටමයි. ඔයා AC එක මේ මට්ටමේ රඳවා ගත්තොත් විදුලිය අනවශ්‍ය ලෙස නාස්ති වීම විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි AC එක ක්‍රියාත්මක වෙන කාමරයේ දොර සහ ජනෙල් සියල්ලම වසා තැබීම. එහෙම නොවුනොත් පිටත තියෙන උණුසුම් වාතය දිගින් දිගටම කාමරය ඇතුළට එන නිසා ඒ වාතය සිසිල් කරන්න AC එකේ මෝටරයට අමතර විදුලියක් වැය කරමින් නොනවත්වා වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ AC එක පාවිච්චි කරනකොට මේ වැරදි හදාගත්තොත් විදුලි බිලෙන් සෑහෙන මිලක් ඉතිරි කරගන්න අනිවාර්යෙන්ම ඔයාට පුළුවන්. අංක 5 රෙදි සෝදන යන්ත්‍රයේ නිවැරදි භාවිතය. අපේ නිවෙස්වල විදුලිය වගේම වතුරත් එක හා සමානව නාස්ති වෙන්න පුළුවන් තවත් රහසිගත තැනක් තමයි රෙදි හෝදන යන්ත්‍රය. එහෙම නැත්නම් වොෂින් මැෂින් එක භාවිතා කරන ආකාරය. සාමාන්‍යයෙන් මෙතනදී අපේ ගෙවල් වල බොහෝ දිනක් අතින් වැරදි දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි මැෂින් එකේ ධාරිතාවයට වඩා වැඩියෙන් රෙදි පුරවලා ඕවර්ලෝඩ් කරන්න උත්සාහ කිරීම. අනෙක් වැරද තමයි රෙදි 4-5ක් හොද ගන්නත් මැෂින් එක ක්‍රියාත්මක කරමින් අඩුවෙන් රෙදි දැමීම. එහෙම නැත්නම් අන්ඩර්ලෝඩ් කිරීම. මේ වැරදි දෙකෙන්ම වෙන්නේ ඔයාට නොදැනුවත්වම සෑහෙන විදුලියක් වගේම වතුර ප්‍රමාණයකුත් නාස්ති වීමයි. මැෂින් එකට දාන රෙදි ප්‍රමාණය වැඩි වුණාම ඒක කැරකෙන්න මෝටරයට වෙනදට වඩා වැඩි විදුලි බලයක් වගේම වැඩි වෙලාවක් ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම රෙදි ස්වල්පයක් දාලා මැෂින් එක දවසකට කීප සැරයක් කැරකෙව්වොත් ඒ හැම සැරයකදීම රෙදි ගොඩක් හොදන්න යන විදුලිය සහ වතුර ප්‍රමාණයම ඒ පුංචි රෙදි ටිකටත් වැය වෙනවා. ඒ නිසා මේකට තියෙන හොඳම විසඳුම තමයි ඔයාගේ මැෂින් එකට එකවරකදී දැමිය හැකි උපරිම රෙදි ප්‍රමාණය කොච්චරද කියලා හරියටම හඳුනගෙන ඒ ප්‍රමාණයට සරිලන රෙදි ප්‍රමාණයක් එකතු වුණාට පස්සේ විතරක් මැෂින් එක ක්‍රියාත්මක කිරීම. මේ ක්‍රමය මගින් විදුලි බිල විතරක් නෙවෙයි වතුර බිලත් සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න ඔයාට පුළුවන්. රෙදි වේලා කිරීමට වොෂින් මැෂින් එකේ ඩ්‍රයර් එක වෙනුවට අවුව පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ඔයා කරගන්න ලොකු ඉතිරියක්. ඒ වගේම ඔයාට හැකියාවක් තියෙනවා නම් වහලේ මත සූර්ය පැනල පද්ධතියක් සවි කරගන්න ඒ මගින් නිවසට අවශ්‍ය විදුලිය නිපදවා ගන්න ඔයාට පුළුවන්. ඒ විතරක් නෙවෙයි එහි අතිරික්ත විදුලිය විදුලි ජාතික පද්ධතියට ලබා දීලා අමතර ආදායමක් උපයන්නත් අද ලංකාවේ ගොඩක් දෙනෙක් කටයුතු කරනවා. ඉතින් මේ ක්‍රම ටික අත්හදා බලලා ඊළඟ මාසේ ඔයාගේ විදුලි බිල අඩු වුණාද නැද්ද? ඒ වගේම මේ කාරණය ගැන ඔයාගේ නව යෝජනා සහ අදහස් මොනවද කියලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අනෙක් අයවත් දැනුවත් කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ආදරණීය ඔයාට සුබම සුබ දවසක්.